යන් අම්මේ කීයද ගාන? අයින් යන් කොල්ලෝ වෙන්න අම්මේ. තල්ලු නගහන්. තල්ලු මොකද්ද බම්මේ? හරියන්නේ නෑ මල්ලි මේක හෝ පොඩ්ඩක් ඉන්න බෑ ඔය අයියා එනකොට කිව්වේ ඒ කිව්වා වගේ ඇත්තටම පොලිස් රස්සාවෙන් අස්සු වුණාද? යස් බ්‍රෝ උදේ පාන්දර නැගිට වෙලාවෙ ඉඳන් අපරාධකාරයෝ මුර කර කර ඉන්න ඕනේ ඈ ඒයි ඕ මේ මීට ඉස්සරහට යන් හරි බොස්. උසාවි ගානේ රස්තියාදු වෙන්න ඕනේ දකින එක ජරාපප්ප කියනවා පවුලේ ඇයත් එක්ක ගමනක් බිමනක් යන්න නෑ ඈ දකින කෙනා සැකයි ඈ අවුරුදු 20ක් පොලිසිය හම්බ කරපු දේවල් අවුරුදු දෙකෙන් හම්බ කරන්න පුළුවන් හොඳ කස්ටම කෙනෙක් හම්බුණා න ะ තේරුණාද මේ අපි බයිසිකල් මේ දාලා පයින් යන් අර බබාක්කගේ 1500 ගේ දුන්නද නෑ අර කාමරයක් නැතුව හදලා තියෙන ගේ දුන්නා දීලා යම්බා. කොහෙද යන්නේ? තව තියෙනවා ගෙවල්. යන්. තව තියෙනවා. මේ යන්. කොහෙද යන්නේ? මිනිහට ළමයි දෙන්නයි. එක්කෙනෙක් ඉන්නේ ඩුබායි. එක්කෙනෙක් ඉන්නේ ලන්ඩන්. ඒ දෙන්න ඒ ඉඳන් සල්ලි හලන. හරිද? මෙයා මේ ඉඳන් ගෙවල් හදලා දෙනවා. මේ මෙතන කවුරුත් මුස්ලිම් ක්‍රිස්තියානි කවුරුත් නැහනේ. නෑනේ. නෑ. මොකද මිනිහා මුස්ලිම් අයටයි ක්‍රිස්තියානියටයි ගෙවල් දෙන්නේ. තේරුණාද? මාර කතාවන්නේ බං ඒක. ඒක හරිම අසාධාරණයි. ඒ වුණාට උන් හම්බ කරන්නේ මුස්ලිම් ක්‍රිස්තියානි රටවල් වල. ඔව්. ඒකනේ. ඒක ඉතින් මිනිහාගේ කැමැත්තනේ. මිනිහාගේ නෙගේ. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. අපි මොනව කරන්නද ඒකට? මිනිහාගේ හරිම කැමැත්ත. අසාධාරණ වැඩක් නේ. උන් ඒ ගිහලා හම්බ කරලා මෙහෙට සල්ලි වල ඒ වුණාට මුස්ලිම් ක්‍රිස්තියානියට කැමති නෑ. ඒක මාර කතාවක් නේ. ඒක මෙයා කියන්නේ. ඉතින් ඒකට මම මොනව කරන්නද ඔයි? ඒ මිනිහාගේ ගේනේ. ඒ මිනිහාගේ කැමැත්ත. මගේ ගෙවල් තියනවා නම් මන් දෙනවා. මෙයා මාර කතාවක් නේ බං කියන්නේ. ඒකත් ඇත්තනේ. දැන් ඉගෙනේ ගේ. කවුද බම්මෝ? ඉගෙනේ මචං ගේ. එක්ස්කියුස් මී පෑනක් තියෙනවද? ඔව්. පොඩක් ගන්න පුළුවන්ද? ඒක මට ඕනේ. ලොක පුරුකම්. පිස්සෙක්. සැන්ඩ්විච් පාර හතලක් දෙන්න. සුද්ද මුගේ මුණ දැකලා ඔරෙක් කියලා හිතුවත් දන්න. අම්මේ. කෝ අමරේ? එයා ටිකක් බිසි අම්මේ. බිසි. ඔව් කියන්න. මොකද්ද බං? මං කෝල් කරපුවාම උඹ මාත් එක්ක කතා කරන්න කල්පනා කරන්නේ හොඳයි අම්මා දැන් කාරණාව කියන්නකෝ. දැන් උඹ ඉතාලි යනවද නැද්ද? ඉන්ටර්විව් තියනවා කියලානේ කිව්වේ. සමන පාස් දෙවෙනි එක මම පාස් වෙනවා. ඔහු මිනිස්සෙක්ද බං? ඌට වීසා ලැබෙනවා. උඹ ෆේල් වුණාද? අම්මා කාරණාව කියන්නකෝ. උඹ ඉතාලි ගියා කියලා මං අක්කගේ මහත්තයාට කිව්වා. අම්මා මොනවද දේව කියන්න ගියේ? මං කිව්වනේ තාම ඉන්ටර්විව් විතරයි කියලා. මේ උඹ මට කෑ ගහන්නේ? උඹ යනවා කියලා ගියා. පොලිකාරය ඇවිල්ලා මෙතන කෑ ගහනවා. අක්කයි බස්සින හැමදාම ප්‍රශ්න. මං දන්නවා පුතේ උඹටත් ප්‍රශ්න තියෙනවා. මං කුඹුරත් උගස් කරලා උඹේ පොතට කීයක් හරි දාන්න. උඹ කොහොම හරි ඉතාලි ඵලයන්. මං උඹට එකක් කියන්නම්. 6 මාසෙකට මෙහා උඹ මේ පැත්ත පලාතේ පස්පා ගන්න එපා. අනේ අම්මේ මේ කරුණාකර ෆෝන් එක තියෙනවද? ඔන්න බලන්න දැන් ඕක තව ටිකකින් තේක් විසි කරනවා. ඔන්න බලන්න. පුතේ
පුතේ ඉක්මන් කරලා ලෑස්ති වෙයන්. උදෙන්ම අර ඒජන්සි කාර්යය හම්බ වෙන්න යනවා කිව්වා නේද? මොනම කරනවද මන් දන්නේ. Dangerous. අක්කාගේ dangerous. Dangerous. යනවා. තාවේ. Dangerous. රොටි. මිනිස්සෙකුට කන්න පුළුවන්ද ඔය රොටි? යකෝ උඹට ලැජ්ජාව කියලා එකක් නැද්ද? ගෙවල් වලට රිංගලා ඔහොම රොටි කන්න. වරෙන් යන්න. මං හරිනම් ඇමරිකාවේ ඉන්නෝනි කොල්ලෙක් බං. මේ ගමට ආවට අමරේ ඇයි බං උඹ නිලා ගැන හිතන්නේ නැත්තේ? මං නම් කියන්නේ බං නිලා උඹ වෙනුවෙන් ඉපදිච්ච කෙල්ලෙක් බං. අමරේ අපි ජීවිතේ හිතන්නේ නැති දේවල් සිද්ධ වුණාට ඒත් හිතන දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. උඹට මාරාදාස්නේ බං තියෙන්නේ. නිලාද කටපාඩම් කරෙව්වේ. කෝ බං අර ඒජන්සි කාර්යය මෙතනට දු එනවා කිව්වේ. හරි යමංක කෝවෙලට ය බලපංගු සිරිය අයියා. ලව් සීන් එකෙම ඉන්නේ. ජීවිතේ ජයගන්න කෙල්ලෙකුගේ ආදරයක් තියෙන්න බෝන. කොහෙද බං උඹ පහුගිය දවස් ටික ගිහිල්ලා හිටියේ? මේ අරගෙන අර ඉතාලි වැඩි හරි ගිහිල්ලා ලබන සුමාලි යනවා කියන්නේ. අමරේ මොකද බං උඹ අති දාගෙන? ගණේෂන්ලාගේ සෙට්ට පොස් කන්දක් කඩ වැටලා අමරේ අයියා. අමරේ